ඇසුරුමක සංකේතයක් පාවිච්චි කරන්නේ අපේ ඇසුරුම ඇතුලේ තියෙන යම් ද්‍රව්‍යයක් හරි භාණ්ඩයක් හරි හරියාකාරව ප්‍රවාහනය කරලා ගබඩා කරලා පාරිභෝගිකයා අතට දෙන්න සුදුසු විදිහට අපේ භාණ්ඩය දෙන්න පුළුවන් මේ ඇසුරුමක හරියාකාරව සංකේත භාවිතා කිරීම තුලින්. අපිට ඇගි භාණ්ඩයක් වේවා යම්කිසි ද්‍රව්‍යයක් වේවා භාණ්ඩයක් වේවා අපි ඒක විවෘත කරන්න ඕනේ. එතකොට ඒක විවෘත කරන ක්‍රමවේදයකදී පිහියක් හෝ පිහිතුඩක් භාවිතා කරන්න එපා කියන එක තමයි මේ සංකේතයෙන් ඕගොල්ලන්ව දැනුවත් කරලා තියෙන්නේ. එතකොට ඒ ඇතුලේ තියෙන ද්‍රව්‍යයට සමහර වෙලාවට හානි සිද්ධ වෙන්න පුළුවන් නිසා තමයි මේ පිහියක් හෝ පිහිතුඩක් පාවිච්චි කරලා අසුරණය විවෘත කරන්න එපා කියලා කියන්නේ. ඊළඟ සංකේතයේ විදියට පියන ඇරීමෙන් පසුව මේම ද්‍රව්‍ය කොච්චර කාලයක් භාවිතා කරන්න පුළුවන්ද කියන සංකේතය. ඒකෙදි වෙන්නේ පොඩි භාජනයක් පියන ඇරලා තියෙන විදිය තමයි පෙන්눔 කරන්නේ. ඒකෙදි අපිට එම් අකුරෙන් දක්වනවා මාස ගාන. ඒ කියන්නේ අපි හිතමු රූපලාවන්‍ය දෙයක් වෙන්න පුළුවන්, ක්‍රීම් එකක් වෙන්න පුළුවන්, ඒ වගේ කොස්මටික් එකක් සඳහා අපිට සමහර වෙලාවට මාස ගානක් ඒක පාවිච්චි කරනවා. එතකොට උපරිම වශයෙන් ක්‍රියාකාරී විදියටත් ආරක්ෂාකාරී විදියටත් කොච්චර කාලයක් උපරිමව පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක තමයි ඒකෙන් දක්වන්නේ. අපි ඊළඟට බලමු ගබඩා කිරීම පිළිබඳව තියෙන සංකේත කීපයක්. උදාහරණයක් විදියට මේ සංකේතයෙන් කියන්නේ පෙට්ටි දෙකක් දාලා ඒක කපලා තියෙනවා. එතකොට ඒ කියන්නේ එකක් උඩ එකක් තියන්න එපා කියන අදහස. ඒකට අපි උදාහරණයක් හැටියට බැලුවොත් සමහර වෙලාවට එකක් උඩ තියපුවාම අනිත් එකේ යට තියෙන භාණ්ඩය එහෙම නැත්නම් ද්‍රව්‍යයට හානි වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි ඒ පෙට්ටි එකක් උඩ එකක් තියන්න එපා කියලා තියෙන්නේ. ඒක මේ ලාංඡනයේ කියවෙනවා. ඊළඟට මේ එක උඩ එක තියෙන අවස්ථාවේදී සමහර වෙලාවට පෙට්ටි 6ක් එහෙම නැත්නම් 8ක් අපිට එක උඩ එක තියන්න පුළුවන් කියලා කියනවා. සමහර වෙලාවට 4ක් 2ක් ඔය විදිහට. ඒකෙන් කියන්නේ පෙට්ටි එක උඩ එක තියන්න පුළුවන් ප්‍රමාණය ගැන තමයි ඒකෙන් අදහසක් දෙන්නේ. සමහර වෙලාවට ඝන ද්‍රව්‍යයක් තියෙනවා නම් පෙට්ටි වැඩිපුර තියන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතා පහසුවෙන් කැඩී බිඳී යන ඒවා තියෙනවා නම් පෙට්ටි 2ක් හෝ 3ක් ඒ විදිහට වෙන් කරලා දක්වලා තියෙනවා. ඒ විදිහට තමයි අපි ගබඩා කිරීමේදී හෝ ප්‍රවාහනයේදී සිදු කළ යුත්තේ.